දෙකත් 50ත් අතර කැමති ගානක් හිතා ගන්න. දැන් ඒ ගාන දෙකෙන් වැඩි කරන්න. දැන් ඔයාලට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. ඒ උත්තරේ 5න් වැඩි කරන්න. දැන් ඔයාලට උත්තරයක් ඇවිල්ලා තියෙනවනේ. ඒ උත්තරෙන් 4ක් අඩු කරන්න. දැන් ඇවිල්ලා තියෙන උත්තරේ අන්තිම ඉලක්කම හොඳට බලා ගන්න. දැන් උදාහරණයක් ලෙස ඔයාලට 22 ආව නම් අන්තිම ඉලක්කම 2නේ. ඒ වගේ ඔයාගේ උත්තරේ බලා ගන්න. දැන් ඔයාගේ උත්තරේ ඉන්න ඉලක්කමෙන් ඉන්න ගායකයව බලා ගන්න. ඒ ගායකයා තමයි